සිටින වටිනාම ක්‍රීඩකයෙක් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. නිම්න රාජපක්ෂ වැනි භයානක ක්‍රීඩකයන් මේ කණ්ඩායම සතුව සිටිනවා. විශේෂයෙන් මතක් කළ යුතුයි නාලන්ද කණ්ඩායමේ මලීෂ අර්ධ සතක 3ක් රැස් කරපු ක්‍රීඩකයා. ඒ වගේම කණ්ඩායම් නායකයා හර්ෂ ඔහු පිළිබඳව සඳහන් කළ යුතුයි. නව කලාබාල ක්‍රීඩකයා චතුර අවශ්‍ය මොහොතේ ක්‍රීඩා කරනවා තම කණ්ඩායම වෙනුවෙන්. වෙන ආරම්භක පිතිකරුවන් යුගලය මලීෂ සමග හර්ෂ ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨ වන්නේ. එකම කණ්ඩායමක් නියෝජනය කරන කලක් සිට එකට ක්‍රීඩාවේ නියැලෙන මේ ක්‍රීඩකයන් දෙදෙනා මේ අවසාන මහා තරගයේ සූරතාවේ අපේක්ෂා වෙනුවෙන් ක්‍රීඩා කරානේ. සුදරාම් පාන්දු යෑම සඳහා එරංග කැඳවා තිබෙනවා. ආරම්භක පාන්දු යවන්න එරන්ද සුපර් වොරියර්ස් කණ්ඩායමේ උදෑසන සිටම දැඩි වේගයෙන් පන්දු යවූ ක්‍රීඩකයා මේ අවසන් තරගයයි ඔවුන්ට හිමිව තිබෙන්නේ. මේ තරගයෙන් ශූරතාවය දිනා ගැනීම අපේක්ෂා වෙනුයි මේ කණ්ඩායම් දෙකම මේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරානේ. වෙන සූදානම් එරන්ද පාන්දු යවන්නට දෙවෙනි පාන්දුවට මෙන්න හර්ෂ කණ්ඩායම් නායකයා සූදානම්. පෝඩෝස් පාන්දුවක් පිටතටම ලැබෙනවා පාන්දුව. එන් සංග්‍රහයක් දියත් කරනවා ඒ දුර්වල පාන්දුවට ලකුණු 6ක් හර්ෂගේ පිටෙන්. කෙටි පාන්දු දුර්වල පාන්දු දුට්ටු සැන ක්‍රියාත්මකයි. ඒවර ලකුණු 6ක් හර්ෂගේ පිටෙන්. මේ ප්‍රථම පාන්දුවට 6 පහර එල්ල කරානේ සිසන වොරියර්ස් ක්‍රීඩකයන්. නිම්න රාජපක්ෂ කඩුල්ල පිටුපස සිට පාන්දු යවන්නට යම් කිසි දෙයක් පවසනවා. වේගවත් පහර පාන්දුව විදුලි වේගයෙන් ඇදී යනවා පමණයි පෙනී යන්නේ. තවත් ලකුණු 4ක් හර්ෂගේ පිටෙන්. කණ්ඩායම් නායකයා ඔහු පවසා සිටියා මේ තරගයට පෙර ආතුව කෙසේ හෝ මේ තරගයේ සූරතාවය ඔවුන් දිනා ගන්නා බව. මේ සූරතාවය අපේක්ෂාවෙන් ඔය ක්‍රීඩා කරන්නේ. දාර්ශනීය පහරක් ස්ථානගත කිරීම මැනවින් සිදු කරන්නට සමත් වුණා. මේ පාන්දු යන්නගේ වේගයෙන් උපරිම ඵල නෙලා ගන්න ආකාරය පෙනී යන්නේ හර්ෂ. දෙවෙනි පාන්දුවේම සදා වේගය වැඩි කරමින් එවන පන්දුව හරවා පහරක් එල්ල කරන්නේ නිසියාකාර පිත්තේ වදින්නේ නැහැ එවර. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේත් නැහැ. දැන් සූදානම් පාන්දු 3ක් යව අවසන් මේ පාන්දු වාරේ. තවත් පාන්දු 3ක් ඉතිරිව තිබෙනවා. ලකුණු 10ක් ලබාගෙන තිබෙන්නේ. දෙවෙනි පාන්දුවේම සදා එවරත් පෝල්ටර්ස් පාන්දුවක්. නමුත් ස්ථානගත කිරීම එවර සාර්ථක වන්නේ නැහැ. පස්සෙම ලකුණක් කරා ක්‍රීඩකයන් ප්‍රතිමාරු කර ගන්නවා. මේ 11 වන ලකුණ එකතු වන්නේ මේ ක්‍රියාත්මක වන්නේ තරගයේ අවසාන තරගය. නිපුණ කීර්තිරත්න ප්‍රීමියර් ලීග් තරග මාලාවේ අවසාන තරගයයි අවසාන මහා තරගයයි මේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන්නේ. සිසන වොරියර්ස් කණ්ඩායම සහ නාලන්ද ස්පෝර්ට් එක්සෙල් කණ්ඩායම සමගයි තරගයේ ක්‍රියාත්මක වන්නේ. වෙන මාලීෂ අද දිනේ සාර්ථකම පිතිකරුවා අර්ධ ශතක 3ක් ඔහුගේ නම ඉදිරියේ ලියා ගන්නට සමත් වෙනු ක්‍රීඩකයාට එරෙහිවයි පාන්දු යවන්නේ. සාර්ථක පාන්දුවක් ඉවර. හොඳ පාන්දුවක් ක්‍රියාත්මක කරන්නේ. තවත් එක් පාන්දුවක් ඉතුරුව තිබෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 11යි. වෙන මාලීෂයට හැකියාව තිබෙනවා අද දිනේ ඔහු ක්‍රීඩා කරන අවසාන තරගය. මේ තරගයේ ඔහුට උපරිමය ලබා දෙන්නට හැකිනම් වටිනාකමක් එක් කරනවා අද දිනේට. දාර්ශනීය පහරක් එල්ල කරන්නේ හුරු පුරුදු පහර එල්ල කරනවා එවර. ලකුණු 6ක් මාලීෂගේ පිටෙන්. මේ දෑවැන්ත 6 පහරක් එල්ල කරානේ. තාක්ෂණයේ උපරිමයෙන් භාවිත කළා මේ පහරට. පාන්දුව දෙස සියලු දෙනා බලා සිටිනවා පමණයි. ප්‍රථම පාන්දුවේ අවසාන මේ වනට ලකුණු සංඛ්‍යාව ලකුණු 17යි. ලකුණු 17ක් ලබාගෙන තිබෙන්නේ. මෙතන මේ ක්‍රීඩා පිටිය තුළ මේ පාන්දුවර 6කට සීමා වුණා මෙම තරගය. එම පාන්දුවර 6 තුළ ලකුණු 90ට වැඩි ඉලක්කයක් ලබා ගන්නවා මුල් ප්‍රථමයෙන් පාන්දුවට පහර දෙන කණ්ඩායම. වෙන සූදානම්. නැවතත් පාන්දුවට පහර එල්ල කරන්නට. වෙන මේ තරගයේ විශිෂ්ටතම පාන්දු යවනවා. වෙන දානුෂ්ක සූදානම් පාන්දු යවන්නට. හර්ෂට එරෙහිව. අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පාන්දු යවන මෙන්න සූදානම් පාන්දු යවන්නට හර්ෂට එරෙහිව. ඉදිරියට පැමිණ පහරක් එල්ල කරනවා. පහසෙන්ම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා ක්‍රීඩකයන්. මෙතන පාන්දු යවන ලිස්සාව වැටෙනවා. නමුත් හානියක් සිදුවන්නේ නැහැ පාන්දු යවනාට. ලකුණු සංඛ්‍යාව ලකුණු 18යි. ක්‍රීඩා පිටේ වෙනසක් සිදු කරනවා මේ වමත් පිටිකරුවාට එරෙහිව.
පීඩනාත්මක තර්ජනාත්මක පිතිකරුවා දැන් සූදානම් පාන්දුවට පහර එල්ල කරන්නට මාලීෂ. දිවෙනවා පාන්දුවේම සදා ධනුෂ්ක. තම සීමාවේ සිට. මේක වැඩි කරමින් එවන පාන්දුව. මිනිසුරා පාස් කරමින් එවන පාන්දුව. පිටියේ මැද කෙටි පිළියෙන පාන්දුවට පහරක් එල්ල කරන වේගවත් පහරක් එල්ල කරන්නේ. දෝරුවල පිටිය රැකීමක්. ඒ අවසරයෙන් ලකුණු 4ක් නැවතත් මාලීෂට. ලකුණු පරිත්‍යාගය කරන ආකාරයක් පෙනී යන්නේ මේ දුර්වල පාන්දු රැකීම හමුවේ. සෑහෙන වරදක් සිදු කරනවා මේ ක්‍රීඩකයන්. සිසඳ වෝරියර්ස් කාඩායමේ. දැන් සූදානම් නැවතත් පාන්දුවට පහර එල්ල කරානට. සතිදු අතිනුයි පාන්දුව ගිලිහි යන්නේ. අංක 69 ක්‍රීඩකයා. ධනුෂ්ක සූදානම් මාලීෂිතේරව පාන්දුව යවන්නට. මේ ප්‍රහාරාත්මක පිතිකරුවා ඉතාමත් හොඳ පාන්දුවක් එවර. ඉතාමත් සාර්ථක පාන්දුවක් යොමු කරන්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි. උන් අපේක්ෂා කරනවා ඇති ලකුණු 70ක 75ක ඉලක්කයක් ලබා ගන්නට මේ ක්‍රීඩා පිටිය තුල. හොඳ තරගයක් නැරඹිය හැකි තරග නරඹානන්ට. එවැනි ලකුණු සංඛ්‍යාවක් කරා කණ්ඩායම රැගෙන ගියහොත් ඒ කෙටි පාන්දුව ගිලිහෙනවා අයවර. පාන්දුව පසුපස ක්‍රීඩකෙක් දී වෙනවා රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ අයවර. ලකුණු 4ක්. ලකුණු සංඛ්‍යාව ලකුණු 26යි මේ වෙන විට. අතිරේක ලකුණක් එකතු වන්නේ. මම සූදානම් පාන්දුව යවන්නට ධනුෂ්ක. මම හිතන්නේ කණ්ඩායමේ කලමනාකාරතුමා කඩුල්ල පිටුපස රැඳී සිටින්නේ. තාමත් හොඳ පාන්දුවක්. තාම සාර්ථක පාන්දුවක් ඒවර ධනුෂ්කගේ. මේ තරග මාලාව පුරා දැවැන්ත කඩුළු දඩයමක නියලු පාන්දු යවන. ඔගේ පාන්දු යැවීමේ හැකියාවෙන් තරග වෙනස් කරපු ක්‍රීඩකයා මෙන්න ධනුෂ්ක සූදානම් පාන්දු යවන්නට මාලීෂට එරෙහිව. ප්‍රභාත් ධනුෂ්ක සූදානම් පාන්දු යවන්නට. පොඩස් පාන්දුවක් පිටතටමයි ලබා දෙන්නේ පාන්දුව. ඒ ප්‍රතිබලය බවට පත්වන්නේ පාන්දු රකින්නන්ට පාන්දුව දෙස බලා සිටීමට සැලැස්වීම පමණයි මේ ප්‍රවේගකාරී පිතිකරුවා අද දිනේ ආර්ධ සතක 3ක් මෙම ක්‍රීඩා පිටිය තුල ලබාගත් ඒ දැවැන්ත පිතිකරුවා ඉදිරියේ මෙම දුර්වල පාන්දුව ක්‍රියාත්මක කරන්නේ. ඒ දුර්වල පාන්දුවට ප්‍රතිඵලය බවට පත්වන්නේ පාන්දුව 6 සීමාව ස්පර්ශ කිරීමයි. ලකුණු සංඛ්‍යාව ලකුණු 32යි. පාන්දු 12ක් අවසානයේ. ඔද සම්බන්ධතාවයක් ගොඩ නගන්න මේ ආරම්භක පිතිකරුවන් යුගලය. හර්ෂ සමග මාලීෂ. අසල්වාසී ක්‍රීඩකයන් දෙදෙනා. කොස්වත්තේ අභිමානය දැන් සූදානම් ක්‍රීඩා කරන්නට. දෙවෙනා නැවත පාන්දුවේම සදා නව පාන්දු යවන්න. තරග වෙනස් කරපු පාන්දු යවන්න. ඔව් පාන්දුව දෑතටගෙන තිබෙනවා මේ තරගය කෙසේ හෝ වෙනස් කරන්නට. තිලෝක කැඳවා තිබෙන්නේ පාන්දු යවන්නට. මට මතකයි උදාසන තරග කිහිපයක් ඔහුගේ පාන්දු යැවීම නිසා සිසඳ වොරියර්ස් ක්‍රීඩකයන් ජයග්‍රහණය කළා. තාමත් හොඳ පාන්දුවක්. තම සාර්ථක පාන්දු යැවීමක්. තිලෝක මැනවින් පාන්දු යවන ආකාරයක් පෙනී යන්නේ. මෙන්න සූදානම් පාන්දු යවන්නට නැවතත්. තිලෝක සාර්ථක පාන්දු යවන්න අද දිනේ සාර්ථක පාන්දු යවන්නක් බවට පත් වුණා. අර අපහරක් එල්ල කරනවා මෙන්න දිනුක ගණේෂ් පාන්දුව පසුපස. ඔව් පාන්දුව නවතා ගන්නට සමත් වෙනවා. ක්‍රීඩා පිටියේ දූවිලි වාලාවක් නැගෙනවා ඉහළට. ඒ පාන්දු රකින්න දැඩි වේගයෙන් පාන්දුව වෙත පැමිණියා. සාර්ථක නවතාලීමක්. නියත වශයෙන් ලකුණු 4ක් කපා හැරි. මෙන්න මාලීෂ ප්‍රවේගකාරී පිතිකරුවා වෙන සූදානම් තිලෝකට එරෙහිව ක්‍රීඩා කරන්නට. මා සිතනවා කණ්ඩායම් නායකයා ධනුෂ්ක තිලෝකට පාන්දුව ලබා දෙන්නේ මේ කඩුල්ල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විය හැකි. මේ දැවැන්ත පිතිකරුවා කණ්ඩායම් රැසක් ගේ ඉරණම තීරණය කරපු ඒ දැවැන්ත පිතිකරුවා දැන් සූදානම් මේ යෞවන ක්‍රීඩකයාට එරෙහිව පාන්දු යවන්නට. කෙටි පාන්දුව අදුට උස්සැනින් එවර ක්‍රියාත්මකයි. ඒ වරක් පතිත වැදී ආනේ 4 සීමාවට ලකුණු 4ක් මාලීෂගේ පිත්තේ. දාර්ශනීය 4 පහරක් කිල් කරානේ. ඒ කෙටි පාන්දුව දුට්ටු සැනින් ක්‍රියාත්මක වුණා මෙවැනි දුර්වල පාන්දු ඉදිරියේ ක්‍රීඩා කරන්නට. මේ දාක්ෂ ක්‍රීඩකයා මේ තරගය තුල ලකුණු 20ක් ලබාගෙන තිබෙන්නේ. ඔහු ලකුණු සංඛ්‍යාව ලකුණු 37යි. ඔනව අනර්ග සහායක් දක්වනවා ආරම්භක පිතිකරුවා හර්ෂ. ඒ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන ක්‍රීඩකයා. අවසරයෙන් මේ කතා බහ අතරතුර ආයෙත් පාන්දුවක් යොමු කරනවා.
තවත් ආතිරේක ලකුණක් එකතු වෙනවා. ඒ ලකුණු සංඛ්‍යාව ලකුණු 38යි. සුදානම් පාන්දුවේම සඳහා නැවතත් මෙන්න තිලෝක පාන්දුව ආතටගෙන තිබෙන්නේ. ක්‍රීඩා පිටිය ඈත් කරවල ක්‍රීඩකයන් රාදවා සිටින්නේ මේ ප්‍රහාරය නවතා ගන්නට. මේකවත් පහරක් කෙල්ල කරනවා එක ලකුණයි දෙවල් ලකුණ කරන පැති මාරු කර ගන්නේවිද? නමුත් හැකියාවක් නැහැ. පළමු ලකුණ ඉතා සෙමින් ලබා ගන්න. ඔවුන් තීරණය කරනවා දෙදෙනා අප එක ලකුණයි ලබා ගන්න කියා. ඒ ලකුණ පමණයි ලබා ගන්න. ලකුණු සංඛ්‍යාව ලකුණු 39යි මේ වෙන විට. සුදානම් පන්දුව යවන්නට මෙන්න තිලෝක. මේ හර්ෂ ඉදිරියේ. හර්ෂ සුදානම් පන්දුවට පහර එල්ල කරන්න බලාගෙනමයි සිටින්නේ. දාර්ශනීය පහරක් එල්ල කරන්නේ පහසුවෙන් ලකුණක් කරා ක්‍රීඩකයන් ප්‍රතිමාරු කර ගන්නවා. කඩුඩු අතර වේගින් දිවේ යන ආකාරයක් පෙනී යන්නේ. ඒ අවසරයෙන් පාන්දුවාරක අවසානයේ සටහන් කරනවා වින්සුරුවරයා. ලකුණු සංඛ්‍යාව ලකුණු 40යි. ලකුණු සංඛ්‍යාව ලකුණු 40යි. සුදානම් පන්දුවේම සඳහා පන්දුවර 3ක් අවසානයේ ලකුණු 40ක් ලබාගෙන තිබෙන්නේ. වෙන ක්‍රිෂාන් කැඳවා තිබෙනවා පන්දුව යවන්නට හර්ෂට එරෙහිව. 6 පහරකින් ලකුණු ලබා ගැනීම ආරම්භ කර යෝධ පිටිකරවා වෙන සූදානම් හර්ෂ. ඕනෑම අවස්ථාවක ක්‍රීඩා පිටින් එපිටට පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයා. සුදානම් පන්දුවට පහර එල්ල කිරීම සඳහා මෙන්න ක්‍රිෂාන්ට එරෙහිව. වයිට් පන්දුවක් වශයෙන් සංඥා කරනවා වින්සුරුවරයා. අතිරේක ලකුණක් ලබා දෙන්නේ. වර සාර්ථක අතිරේක ලකුණ. ලකුණු සංඛ්‍යාව ලකුණු 41යි. සුදානම් ක්‍රීඩා පිටිය ඈත කෙර සිට පන්දුව යවන්නට. දිග දුරක් දිව යනවා මේ ක්‍රීඩකයා පන්දුව යවන්නට. ක්‍රිෂාන් ඔහුගේ වේගය සකස් කර ගන්නට විය හැකි. වෙන හර්ෂ සුදානම් සෑහෙන වෙලාවක් බලා සිටිනවා පන්දුව යවන්න ආවුතුලට එනකම්. හොඳ පාන්දුවක් වර සාර්ථක පාන්දුවක්. දැඩි වේගයක් තිබෙනවා මේ පාන්දුව තුල. තව වේගෙන් පාන්දුව යවන ක්‍රීඩකෙක් සාර්ථක පාන්දුවාරයක් දියත් කරන්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 41යි. සූදානම් පාන්දුව යවීම සඳහා සෑහෙන දුරක් දිව යනවා මේ ක්‍රීඩකයා පාන්දුව යවන්නට. පිටිකරුවා ඔහු දෙස බලා සිටිනවා සෑහෙන වේලාවක් මේ ක්‍රීඩකයා පැමිණෙනකම්. පෙර පාන්දුවේ පුනරූපණය නැවතත් අපිට ප්‍රදර්ශනය කරන ආකාරයක් පෙනී යන්නේ. එම ස්ථානයේමයි පාන්දුව පාතිත කරන්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 41යි. කණ්ඩායම් නායකයා දැවන්ත පහරවල් එල්ල කළ හැකි ක්‍රීඩකෙක්. ඔහු කුමක් සිදු කරනවාද? 80ක් 85ක් ලබාගත යුතුයි තරගයක් ජයග්‍රහණය කිරීමට නම් මේ තන තීරුව තුළ. දිව යනවා පන්දුව සඳහා ක්‍රිෂාන්. මේකත් පහරක් එල්ල කරන මලීෂට අවස්ථාව සලසා දෙනවා වමත් පිටිකරුවාට පන්දුවට පහර එල්ල කිරීමට. වෙන මලීෂ ලකුණු 25ක් ලබාගෙන ක්‍රීඩා කරන්නේ. තවත් පාන්දු 3ක් ඉතිරිව තිබෙනවා මේ පාන්දුවාරය තුළ. පාන්දු යවන්න පාන්දුවාරය මැනවින් ක්‍රියාත්මක කරා. ඔහුගේ රාජකාරිය ඔහු අද දිනේ යවන අවසාන පාන්දුවාරය විය හැකීමේ මන උපරමයෙන් පන්දු යවන ආකාරයක් පෙනී යන්නේ. අපිට ඈත් කරන සිටි වෙන පාන්දු යවීම සඳහා තාමත් හොඳ පාන්දුවක් වරි තාමත් සාර්ථක පාන්දුවක්. මැනවින් පාන්දු යවන ආකාරයක් පෙනී යන්නේ. මේ සාර්ථක පාන්දු යවන්න සුදානම් නැවත පාන්දු යවන්නට මන්න මාලීෂ ලකුණු 25ක් ලබාගෙන ක්‍රීඩා කරන්නේ. ක්‍රීඩා පිටියේ වෙන ක්‍රිෂාන් වැඩි වේගෙන් පාන්දු යවන ආකාරයක් පෙනී යනවා. එන්න ඔහු සතුව තිබෙන ජව සම්පන්නභාවය වැඩි වන ආකාරයක් පෙනී යන්නේ. වයිට් පාන්දුවක් ඉවර. තවත් අතිරේක ලකුණක් ලබා දෙනවා. මේ 42 වන ලකුණයි එකතු වන්නේ. ලකුණු 42යි මේ වෙන විට. සුදානම් පාන්දුව සඳහා ක්‍රීඩා පිටිය ඈත කෙරුවේ සිට මෙන්න මාලීෂ මෙම තරගමාලාවේ සාර්ථකම පිටිකරුවා.
අවසන් මහා තරගයේ ක්‍රීඩා කරන්නේ. ඔගේ කාර්යභාරය මේ තරගයේ ජයග්‍රහණය ක්‍රීඩා කරන්නට දාර්ශනීය පාරක් එල්ල කරන්න උඩ පාන්දුවක් රැක ගැනීමට උත්සාහයක් දරනවා. හතරේ සීමාව ආසන්නයේ පිටිකරුවාගේ අතේ වැදී පාන්දුව හතරේ සීමාව සිප්ප ගන්න ආකාරයක් පෙනී යන්නේ. එවර ලකුණු 6ක් බවට විනිසුරුවරයා සංඥා කරනවා. ඒ වාසනාවන්ත ලකුණු 6ක් එවර. අවස්ථාව සලසා දුන්නොත් ඒ සිදුවන්නේ ලකුණු 40කින් 50කින් අවසන් වන ඉනිමක්. නමාලීෂ මේ පාන්දුවාරේ අවසන් පාන්දුව. මේ පාන්දුවාරේ අවසන් පාන්දුව ක්‍රීඩා කරන්නේ. දිවෙනවා පාන්දුවයිමට. අපිට ඈත කෙරවලේ සිට. මෙන්න කිෂාන්ගේ පාන්දුව. කෙටි පාන්දුවක් කියලා නගිනවා මෙන්න. සීසද වොරියර්ස් කණ්ඩායමේ කලබනාකාරතුමා පාන්දුව පසුපස දිවෙනවා රැක ගැනීමට. නමුත් හැකියාවක් ලැබෙන්නේ නැහැ උඩ පාන්දුව රැක ගන්නට. ඒ අවසරයෙන් ක්‍රීඩකයා පහසුවෙන් ලකුණක් කරා පැති මාරු කර ගන්නවා. මේ අවස්ථාව සලසා දෙනවා කලබනාකාරතුමාම කණ්ඩායමේ මාලීෂ ක්‍රීඩකයාට කඩුලේ රැඳී සිටින්නට. මිනිත්තු 15ක් මේ වෙනකොට පාන්දුවාර සංඛ්‍යාව ක්‍රියාත්මක කිරීමට ගොස් තිබෙනවා. මේ පාන්දුවාර දෙක මිනිත්තු 3ක් ඇතුළත යොමු කළ යුතුයි. සෝඩානා පාන්දුව සදා නව පාන්දුව යවන්න කැඳවා තිබෙන්නේ. මේ තිලෝක කැඳවනවා පාන්දුව යවන්නට. පාන්දුවර සංඛ්‍යාව යැවීමට තිබෙනා වූ කාලය කෙමෙන් ගෙවී යන ආකාරයක් පෙනී යන්නේ. තවත් මිනිත්තු 2මාර්ක කාලයක් පමණයි ඉතුරුව තිබෙන්නේ මේ පාන්දුවාර දෙක ක්‍රියාත්මක කිරීමට. මෙසේ නැතිනම් කණ්ඩායම් නායකයාට සිදුවන්නේ ක්‍රීඩකයන් යාර 30 සීමාවේ රඳවා තබා ගන්නට. පස්සේ ලකුණක් ලබා ගන්නවා අයවර. ලකුණු සංඛ්‍යාව ලකුණු 52යි මේ වෙන විට. තා හොඳින් පාන්දුව යන ආකාරයක් පෙනී යන්නේ තිලෝක. එම්න රාජපක්ෂ කඩුල්ල පිටුපස ඉතාමත් හොඳ පාන්දුවක් එවර සාර්ථක පාන්දුවක් යොමු කරන්නේ. වෙන සූදානම් මාලීෂ පාන්දුවට පහර එල්ල කරන්න. තිලෝක තරගය වෙනස් කරපු ක්‍රීඩකයා. ඔගේ වගකීම මැනවින් ඉටු කරපු ක්‍රීඩකයා. මෙන්න සූදානම් පාන්දුව යවන්න නැවතත්. හොඳ පාන්දුවක් එවර මාලීෂට යවන්නේ. පාන්දුව කෙලිම පාදයේ වදින්නේ. පහසුවෙන්ම ලකුණක් ලබා ගන්නවා. තවත් ඉතුරු ඇතිවෙන්නේ මිනිත්තුයි තප්පර 30ක් පමණයි. මෙම තරගයට සූදානම් ආරම්භක පිටිකරුවා. තවමත් කඩුලේ රැඳී සිටින්නේ. ලකුණක් ලබාගන්න උත්සාහ කරනවා නමුත් සාර්ථක වන්නේ නැහැ එවර. සූදානම් පාන්දුව සඳහා තවත් විනාඩියක් පමණයි ඉතුරුව තිබෙන්නේ. මේ පාන්දුවාර දෙක ක්‍රියාත්මක කළ යුතුයි. විනාඩිය ඇතුළත ගෝල්ටොස් පාන්දුවක් එවර සාර්ථක පහරක් එල්ල කිරීමට උත්සාහ දරන්නේ. නමුත් සාර්ථක වන්නේ නැහැ එවර. තවත් තප්පර 30ක් පමණයි ඉතුරුව තිබෙන්නේ මේ පාන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා. එවන පාන්දුව සඳහා ඉදිරියට පැමිණ පහරක් එල්ල කරනවා. ස්ටාප් කිරීමකට ලක් කරනවා එවර. ඒ නීපාන්දුවක් වශයෙන් සංඥා කරනවා සමගම ඔහුට තිබෙනා වූ කාලය නිමා වෙනවා. දැන් මේ කාලය තුල යාර 30 සීමාවට ක්‍රීඩකයන් 30 දෙනෙක් කැඳවිය යුතුයි. ක්‍රීඩකයන් 2 දෙනෙක් කැඳවිය යුතුයි. මේ කාල ගණන යාන්ත්‍රය කෙමෙන් ක්‍රියාත්මකයි. ක්‍රීඩකයන් 2 දෙනෙකු යාර 30 සීමාවට මේ වාසිය සලසා ගන්නට නාලන්ද ස්පෝර්ට් එක්සෙල් කණ්ඩායමට හැකියාව ලැබෙවිද? සුදලාම් පාන්දුව යවන්නට තිලෝක. මේ රිසිසේ පහරක් එල්ල කිරීමේ හැකියාව තිබෙන්නේ. වයිට් පාන්දුවක් යනි පාන්දුවක් වශයෙන් නැවත සංඥා කරනවා. තවත් තප්පර 30ක කාලයක් ගොස් තිබෙන්නේ. තවත් එක් ක්‍රීඩකයෙක් යාර 30 සීමාව ඇතුළට කැඳවා ගත යුතුයි.
තවත් එක් ක්‍රීඩකයෙක් යාර 30 සීමාව ඇතුළට කැඳවාලිය යුතුයි. ඔන්න තිබෙනා වූ දාඬුවම් කාලය. මෙන්න ලැබුණ අවස්ථාව සූදානම් හර්ෂට නිදහස් එල්ල කරන්න තිබෙන මේ ප්ලවපේ අවස්ථාවක් සලසා දී තිබෙන්නේ. හොඳ පාන්දුවක් යොමු කරන්න එවර සාර්ථක පාන්දුවාරයක් නිමා කරනවා එවර. ලකුණු සංඛ්‍යාව ලකුණු 55යි. සූදානම් පාන්දුව සදා සූදානම් පාන්දුව සදා කැඳවා තිබෙන්නේ සචින් දු කැඳවා තිබෙන්නේ. අද දිනේ සාර්ථක පිටිකරුවා ලාබාල් ක්‍රීඩකයා පාරක් එල්ලකට පාන්දුව ඉහළින් ඇදී යන්නේ උඩ පාන්දුවක් වශයෙන් ඇදී යන්නේ. මේ සාර්ථක පිටිය රැකීමක් ඉවර කණ්ඩායම් නායකයා පාසෙම ලකුණක් කරා ක්‍රීඩකයන් පැති මාරු කර ගන්නවා. ඒ ලකුණු දෙක අයත් වන්නේ මාලීෂට. තවත් එක් ක්‍රීඩකයෙක් යාර 30 සීමාව ඇතුළට ගත යුතුයි. කාල වේලාව උන්ට දඬුවම් කාලයක් හිමිවන්නේ. සූදානම් පාන්දුවේම සදා වේගවත් පාරක් එල්ලගෙන පාන්දුව වේගෙන් ඇදී යනවා 4 සීමාවට. පාන්දුව පසුපස කණ්ඩායම් කලබනාකරු දිවගොස් පාන්දුව නවතා ගන්නවා. සාර්ථක පාන්දුව නවතාලීමක්. ලකුණු දෙකක් ලැබෙනවා මාලීෂට. යාර 30 සීමාව තුල තවත් ක්‍රීඩකයෙක් රඳවා ගත යුතුයි. දාර්ශනීය පහරක් වේගවත් පහරක් එල්ල කරන්නේ එවන ලකුණු 6ක් මාලීෂගේ පිටෙන්. මාලීෂ මේ වන විට දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කර තිබෙනවා. ඒ තානියෙන් ක්‍රීඩා කරානේ මේ ඉනිම. ඔහුගේ විශිෂ්ට කාණේ ප්‍රහාරය අද මේ ක්‍රීඩා පිටියේදී දියත් කරානේ මේ අවසාන මහා තරගයේ. මාලීෂ ලකුණු 43ක් ලබාගෙන ක්‍රීඩා කරන්නේ. ඔහුට හැකියාව ලැබේ විදාර්ධ ශතකයක් සම්පූර්ණ කරන්නට නැවතත්. දාර්ශනීය පහරක් එල්ල කරන්නේ යත් ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා සමග තවත් එක් ලකුණක් පමණයි ඔහුට අවශ්‍යව තිබෙන්නේ අර්ධ ශතකය ලබා ගැනීමට. ලකුණු සංඛ්‍යාව ලකුණු 71යි. ඒ ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 69යි සමාවන. ලකුණු 69ක් ලබාගෙන තිබෙන්නේ නාලන්ද ස්පෝර්ට් එක්සෙල් කණ්ඩායම. සූදානම් ලකුණු 47ක් ලබාගෙන ක්‍රීඩා කරන්නේ. පුල්ටෝස් පන්දුවක්. ඒ ලකුණු 6 සමග අද දිනේ වාර්තා කරන 4 වන අර්ධ ශතකයේ වාර්තා කරනවා මේ ක්‍රීඩකයා. මේ දක්ෂ පිටිකරුවා අද 4 වන අර්ධ ශතකයේ වාර්තා කරන්නට සමත් වෙනවා මේ හිරිපිටිය ක්‍රීඩා පිටිය තුල. සාර්ථක ඉනිමක්. ලකුණු සංඛ්‍යාව ලකුණු 75යි. තවත් එක් පාන්දුවක් ඉතිරිව තිබෙනවා. මේ පාන්දුවාරය තුල වෙන පාන්දුවීමට වේගවත් පහරක් එල්ල කරන්නේ පාන්දුව වේගෙන් ඇදී යනවා. එක ලකුණයි දෙවන ලකුණක් ලබා ගන්නවා. ඒවර කඩුළු අතර වේගෙන් දිවෙන ආකාරය පෙනී යන්නේ. ඉසියාකාර පාන්දුව බාර දීමත් සමග අවසානයේ දුවද්දී දවා ගැනීමකට හසු කරන්නට සමත් වෙනවා. ලකුණු 54ක් ලබා ගන්න සමත් වෙනවා මාලීෂ. මෙම තරගයේ අවසන් පූර්ව තරගයේ අර්ධ ශතකයක් අවසන් මහා තරගයේ අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා. අද දිනේ සම්පූර්ණ තරග මාලාවේ අර්ධ ශතක 4ක් ලබා ගන්නට මේ පිටිකරුවා සමත් වෙනවා. විශිෂ්ට ගණයේ පිටිකරුවෙක්. කාර්යයට මේ තරග මාලාවේ මධ්‍යහන 12 වන විට රාත්‍රී 12 වන විට ඔවුන් අවසන් කරන්න තීරණය කළා. දැන් උන් හොඳ කාලයක කළමනාකරණයක් කර තිබෙනවා. යන මේ ආරම්භක පිටිකරුවාන් දෙපළ ගොඩාක් පිටට සම්බන්ධ වෙන දනුෂ්ක සමගින් නිම්න ඉනිම ආරම්භ කිරීම සඳහා මේ ජනප්‍රිය ආරම්භක පිටිකරුවාන් දෙපළ ගොඩාක් පිටට සම්බන්ධ වෙන්නේ. අතිසාර්ථක තරග මාලාවක් දාබරකට ආලුතුනේ බොහෝ ප්‍රේක්ෂකයන් සජීවීව පවා මේ තරග මාලාව නැරඹු බවට සාක්ෂි බොහොමයක් තිබෙනවා දාබරකට ආලුතුනේ. යාගේ මේ කඩාපිටියට පැමිණ තරග නැරඹු ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්
බොහොමයක් රැඳී සිටියා. ඒ වගේම අද උදැසන සිට තරගමාලාවට ඇලුම් කරන මෙම සැහැල්ලු පන්දුවට ප්‍රිය කරන්නන් බොහොමයක් දෙනා මෙකඩ අපිට තුල ඇඳී සිටියා. තරගමාලාව ආරම්භ වෙන්න උන්ට අප සියලුම දෙනාට ස්තුතිය පුද කරමු. තරගමාලාවක සාර්ථකත්වයේ අඩිතාලම බොහෝ විට ප්‍රේක්ෂකයන් මත ගොඩනැගෙන්නේ දාබර්කඩාල්ලු හිතවතුනේ. තවත් වයිට් පන්දුවක් ක්‍රියාත්මක කරන සුරේෂ් තරංග ගෝමස් විනිශ්චයකාරවරයා තීන්දුව ලබා දෙනවා. වයිට් පන්දුවක් ලෙසින් යන එම අතිරේක ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාවේ ලකුණු දෙකක් හිමි කර ගන්න ලාභයනේ වනෝ දැන් සූදානම් ඊළඟ පන්දු යොමු කරන්න ඉවරත් මැනවින් පන්දුවක් ක්‍රියාත්මක කරනවා. මෙතෙක් මේ තරගමාලාවේ හොඳින් පිටෙන් ලකුණු අතර සිටි දකුණ අපේතිකරවා මැනවින් ආක්‍රමණය කළා. පාලදරණ පන්දුවක් ක්‍රියාත්මක කරමින් යනුවේ සූදානම් වන්නේ මාලිෂ් දිල්ෂාන් මේ තරගමාලාවේ කැපී පෙනෙන ක්‍රීඩකයා. සූදානම් වන්නේ මේ තරගමාලාව පුරාවටම තවත් අතිදක්ෂයෙක් බවට පත් වුණු දකුණ අපේතිකරවා මේ ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට මේ පන්දුව වන්නස් අපේතිකරවා එකිනෙකා පාරයා යන්න උත්සාහ කරන අතිදක්ෂයන් දෙපළක් නීත වශයෙන් මේ තරගමාලාව පුරාවටම දැක්වූ දස්කම් හොඳින් ඔබ අධීක්ෂණය කර බලන්නේ. මේ පිටිකරුවාත් මේ පන්දුව වන්නත් එකිනෙකා පාරයා යන්න උත්සාහ කරන දස්කම් පෙන්눔 කළා. තරගමාලාව පුරාවටම යනු දිවෙනවා ඊළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා. පන්දුව ක්‍රියාත්මක කරන අයත් ලකුණක් හිමි කර ගැනීමක් යන එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාවේ උනා මේ දක්වා ඉලනම් වාගෙන තිබෙන්නේ. සුදානන් ඊළඟ පන්දු යොමු කිරීම සඳහා ආශ්‍රීය පහරයි නිම්න පාලධාරණ පහරයි කෙල්ල කරමින් ලකුණු අයක් හිමි කර ගන්නවා. මේ වම අපීතිකරුවත් ලකුණු අතරට ප්‍රවිෂ්ඨ වුණු මේ තරගමාලාව පුරාවටම කතා බහ කළ හැකි තවත් අග්‍රගාමී ප්‍රතිකාරයක් දාබර්කඩාලු හිතවතුනි අවශ්‍යම කරන සේවාවන් තමත්ව ඉහළ මට්ටමේ නිතු කළාද ප්‍රතිකාරයක් මේ ප්‍රතිකාරවා ස්ලිප් පහරයි කෙල්ල කරනවා. ශ්ලොක්සේ පහරක් යනු ලකුණකට සීමාවේ ප්‍රතිමාරු කර ගැනීම යනු එම ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉලනම් වාගෙන තිබෙන්නේ. ලකුණු 16යි මුල් ලකුණු සංඛ්‍යාවේ සුදානන් පන්දු යොමු කිරීම සඳහා බොහෝ වේසකර තත්ත්වයක සිටින මේ අතිදක්ෂ යවුන් පන්දු යවන මේ තරගමාලාවේ බොහෝ තරග උන්ට තරගකාණ සිදු වුණා. අවසන් මහ තරගයට පැමිණීමේදී පහරක් කෙල්ල කරනවා කෙටි පන්දුවට පයිලේ කලාප අතරට ලකුණු අතරක් හිමි කර ගන්නවා. නැවත වරක් යනුව පළමු පන්දු වාරය තුල ඔවුන් හොඳ ආරම්භයක් හිමි කර ගන්න ලැබෙත් දැන් ලකුණු 20යි පළමු පන්දු වාරය අවසන් වේට මුල් ලකුණු සංඛ්‍යාවේ චමෝත් කැඳවා තිබෙන්නේ පන්දු යොමු කිරීම සඳහා. මෙතැන් සිට පන්දු වාරයකට 11.4 බිඳුවක දල වේගයක් අවශ්‍ය වුන්ට මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා එක් පන්දු වාරයක් තුලදී ආවද පන්දුවක් බලකුණක් හිමි කර ගන්නවා. මොන විශේෂයි බලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව සූදානම්. දානුෂ්ක ඉදිරියේ ඊළඟ පන්දු ක්‍රියාත්මක කිරීම සඳහා දකුණ තින් මද වේග පන්දු යවන ඕවර් ද විකට් අන්තයෙන් පන්දු යොමු කරන්නට සූදානම් වන චමෝත් කාලිත දිවෙනවා පන්දු යොමු කිරීම සඳහා දාර්ශනීය ලොෆ්ටර් ටොප් ඩ්‍රයිව් පහරයි කෙල්ල කරනවා. පියවරක් ඉදිරියට පැමිණ අලංකාර පහරයි කෙල්ල කළා වේ ලොෆ්ටර් ස්ටේට් ඩ්‍රයිව් පහරයි කෙල්ල කරමින් ලකුණු අයක් හිමි කර ගන්නවා. දැන් 27යි මේ කඩුළු රකින්න පෙර පන්දුව තුල මගහැරලාද පන්දුව අත්හැරීම නිසා පිටිකරුවන් අන්තිම මාරු කර ගන්න වේ. දැඩි පාඩුවක් බවට පත් වුණා මේ පිටිකරුවා පිට ඇසුරුම් රේඛාවට පැමිණ ඊළඟ පන්දුව තුල ඉතාමාත්ම විශ්වාසනීය පහරයි කෙල්ල කරලා වේ. දැන් තවත් අතිරේක ලකුණක් පිරිනමනවා. ඒ වයිට් පන්දුවක් කැඩි සංඥා කිරීමත් සමගින් එම ලකුණ සමග 28යි මුල් ලකුණු සංඛ්‍යාවේ
එවර මෑනවින් පන්දුවක් ක්‍රාප්ත කරන ඥානාන්විත අයුරින් යනු දකුණ පිතිකරුවාඩේ නැතොත් ධනුෂ්කට පන්දුවේ පිත්තේ දවටා ගන්නට ඉඩ කඩ ලබා දුන්නේ නැහැ. ඉතාමත් මෑනවින් පන්දුවක් ක්‍රාත්මක කළ ලැබේ. පන්දු 27ක් තුල ලකුණු 49ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. රත්යවන පන්දුවක් යත්මාගේ හැරී ගිය පන්දුවක් මේ තරගමාලාවේ තරග වෙනස් කළ හැකි පන්දු ආර කිහිපයක්ම ක්‍රාත්මක කළ පන්දු යවන්න සූදානම් ඊළඟ පන්දු යොමු කිරීම සඳහා. රතික ලකුණක් හිමි කර ගන්නවා. සුදානන් පන්දු යොමු කිරීම සඳහා මේ නිපුණ කීර්තිරත්න ප්‍රීමියර් ලීග් සහල් පන්දු ක්‍රිකට් තරගමාලාවේ එවඩ පන්දුවක් වැරවෙරක් ගන්නවා යනුව නිම්නගේ ඉනිම අවසන් වන්නේ අවසන් මහ තරගය තුල නිම්න තරම් සාර්ථක වන්ට ඉඩ කඩ ලබා ගත්තේ නෑ යනුව චමෝත් මේ තරගය තුලත් තරගයේ වෙනස් කරන්න උත්සාහ කරමින් නිම්නගේ විකට් බෙදවා දී නවක පිටිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙමින් තිබෙන්නේ. සචින් දුරාවක ප්‍රතිකාරවා ආලකුණක් හිමි කර ගන්න අසුදානන් තිලාන් මීළඟ පන්දු යොමු කිරීම සඳහා අත්මෑනවින් පන්දුවක් චමෝත් ලබා තුන් පීඩනය දැන් තවත් නාත්තු කරන අයුරු දක්වලා ලැබෙනවා. මේ පන්දු යවන තිලාන් ප්‍රමෝත් ලෙසින් පන්දු ක්‍රාත්මක කරමින් නිවැරදි වෙනවා. left arm රවුද විකට් අන්තිම පන්දු යොමු කිරීම සර් පහරක් කෙල කරනවා. ආය ලකුණු 4ක් හිමි කර ගැනීමක් ලොන් ඔෆ් කලාපෙන් ලකුණු 4ක් හිමි කර ගන්නවා. ප්‍රීමියර් ලීග් තරගමාලාවේ සූර්යන් අනුසූර්යන් සොයානේ අවසන් මහ තරගයේ දාබර ක්‍රාලු හිතුත ඔබ දැකවලා ගනිමින් තිබෙන්නේ. මේ යොන් පිරිනමන මුදල් ත්‍යාගයේ සහ නිපුණ කීර්තිරත්න අභියෝගතා කුසලාණය මේ සූර්යන්ට පිරිනමන අනුසූරතා කුසලාණය මේ තරගයේ පරාජයට පත්වන නමුත් තරගමාලාවේ අනුසූරයන්ට පිරිනමන සූදානම් කර තිබෙන දක්ෂතම පන්දු රකින්න දක්ෂතම උඩ පන්දු රැක ගන්න ක්‍රීඩකයාට එවැගේම කඩළු රකින්න ක්‍රීඩකයාට දක්ෂතම කඩළු රකින්න ක්‍රීඩකයාට හොඳම නායකවරයාට දක්ෂතම පන්දු යවන්නාට දක්ෂතම පිතිකරුවාට තරගමාලාවේ වීරයන්ට කුසලාන පිරිනමන්නට මේ තරගමාලාව සූදානම් කර තිබෙන තරගමාලාවක් දාබර ක්‍රාලු හිතට වගේම දක්ෂතම නැගියන ක්‍රීඩකයාට එමෝෂන් ප්ලේයර් ටත් මෙම කුසලානයක් පිරිනමන්නට සූදානම් කර තිබෙනවා. පන්දු 19ක් තුල ලකුණු 42ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා. පහරක් කෙල කරනවා. ඒ උඩ පන්දුවක් ක්‍රිෂාන් උඩ පන්දු රැක ගන්න උත්සාහ කළා. කෙසනවුත් ලකුණක් පමණක් හිමි කර ගැනීමක් සිදු වුණේ. එම ලකුණ සමගින් දැන් පන්දු 18කදී තවත් ලකුණු 41ක් අවශ්‍යයි ජයග්‍රහණය කිරීම සඳහා. සූදානම් පන්දු යොමු කිරීම සඳහා අශරීය පහරයි ලකුණු 6ක් හිමි කර ගන්නවා. තිලාන් ප්‍රබල උත්සාහයක් ගත්තා. ලොන් ඔෆ් කලාපේ පන්දු රකිමින් සිටින කෙසනවුත් ඔහුට
වඩාත් ඉහළින් පන්දුවේ ගමන් මාර්ග තිබුණේ. තාතාරවා පහරයි. චතුර පන්දු සාර්ථක රැකගෙන පෙරලා වාර කරනවා. ඊළා ඊළඟ පන්දු යොමු කිරීම සදා කලාකුණා කීමි කර ගන්නවා. එම ලකුණත් සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාවේ 44 දක්වා ඉලඩම් වාගෙන තිබෙන්නේ. පන්දු 15ක් තුල ලකුණු 33ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. හොඳ පන්දුවක්. අත් ලකුණක් කීමි කර ගන්නවා. පන්දු 14ක් තුල තවත් ලකුණු 32ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. අතේවන පන්දුවක්. ශමෝත් ඊට කළ යුතු ඉහළම සේවාවේ මෑනවින් ඉටු කරමින් තිබෙන පන්දු යවන්න. මෑනවින් පන්දුවක් ක්‍රියාත්මක කරන යනු දැන් පන්දු 13ක් තුල ලකුණු 32ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. බොහෝ විශාල කුසලාන ප්‍රමාණයක් පිරිනමන්නට තිබෙනවා. මේ තරගයේ අවසානය සමගින් නැතොත් ඒ ජය සංකේත විශාල ප්‍රමාණයක් මේ තැන්පත් කර තිබෙනවා. ඒ මුදා හැරීම සඳහා අපහාර කෙල්ල කරමින් ලකුණක් හිමි කර ගන්නවා. එම ලකුණ සමග 46යි තවත් ලකුණු 31ක් අවශ්‍යයි පන්දු 12ක් තුල තරගයේ ජයග්‍රහණය සඳහා. තාත් මිනිත්තු 6ක කාලයක් ඉතිරි තිබෙනවා. ඔනික්මනින් පන්දයයිම සිදු කළ යුතුයි. දිසා සූදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා. මේ තරග මාලාවේ කම කඩලු තිත්තලාභී අභාවට පත් වුණු පන්දු යවන්න. ආශ්චර්ය පහරයි ලකුණු ඇකීමි කර ගන්නවා. මේ තියුණු තරගය ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා. අත්හාරා කෙල කරමින් එක ලකුණක් හිමි කර ගන්නවා. ආමැනවින් පන්දු ක්‍රියාත්මක කරනවා. දැන් පන්දු 9ක් තුල ලකුණු 24ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා. පන්දු 9ක් තුල ලකුණු 24ක් අවශ්‍යයි ජයග්‍රහණය කිරීම සඳහා. ආය ලකුණු ඇකීමි කර ගැනීමක් ලෝනාන් කලාපෙන් ඉදිරි පාදයේ සාර්ථක පහරක් කෙල්ල කරමින් ලකුණු ඇකීමි කර ගන්නවා. ලකුණු 18ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. පහරා කෙල්ල කරන උඩ පන්දුවක් පන්දුව ඉහළින් පැමිණෙන්නේ අතහැර දවනවා. අය ප්‍රශංසනීය උඩ පන්දුවක් අතිශය තෙවන උඩ පන්දුවක් රැක ගන්නු ලැබී දාබර ක්‍රාලු හිතුරු තරගයක් වෙනස් කළ හැකි ගණේ උඩ පන්දුවක් හිමි කර ගන්නු ලැබේ. යනෝ දැන් පන්දු 7ක් තුල ලකුණු 18ක් ජයග්‍රහ ඉලක්කය බවට පත් වී තිබෙන්නේ.
දෙනවා මීළඟ පාන්දුව ක්‍රියාත්මක කිරීම සවර පහරක් කෙල කරමින් ලකුණු 6ක් ඉවි කර ගන්නවා. හර්ෂයට පන්දු නවතා ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. අනුෙම ලකුණු 6 සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාවේ ගුණ 65යි. තවත් ලකුණු 12ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. අවසන් පන්දු ආරය තුල තවත් ලකුණු 12ක් පමණයි තරගයේ ජයග්‍රහණයට අවශ්‍ය වන්නේ. මේ තීරණාත්මක දයෝපාගත පන්දු ආරය ක්‍රියාත්මක කිරීම සඳහා හර්ෂ කැඳවානේ දාබර ක්‍රාලු හිතෝතුනේ. හර්ෂ සූදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා. දාශනීය පහරක් ලකුණු 6ක් හිමි කර ගන්නවා. තවත් මිනිත්තු 2ක කාලයක් ඉතිරි වෙනවා. තවත් මිනිත්තු 2ක කාලයක් ඉතිරි වෙනවා. තවත් පන්දු 5ක් පමණයි ක්‍රියාත්මක කළ යුත්තේ. තවත් ලකුණු 6ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. පන්දු 5ක් තුල ලකුණු 6ක් අවශ්‍යයි ජයග්‍රහණය කිරීම සඳහා. මනෝෙන් පන්දු ක්‍රියාත්මක කර යනු දැන් පන්දු 4කදී ලකුණු 6ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. ලකුණක් ඉවි කර ගන්නවා. පන්දු 3කදී ලකුණු 5ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. දාර්ශනීය පහරක් ලකුණු 6ක් හිමි කර ගන්නවා. සිසඳ වෝරියර්ස් කඩකයන් 2026 නිපුණ කීර්තිරත්න ප්‍රීමියර් ලීග් සැහැල්ලු පාන්දු ක්‍රිකට් තරග මාලාවේ දැන් අවසන් පන්දු වාරය තුල තියුණු තරගයක ජයග්‍රහණය අත්කර ගන්නවා. යනු දැන් ඔවුන් මේ වසරේ මේ ප්‍රීමියර් ලීග් තරග මාලාවේ සූර්යයන් ලෙසින් අභිෂේක ලබනවා. දාබර ක්‍රාලු හිතෝතෝනේ දාමාත්ම මැනවින්